සුබ දවසක් හැමෝටම. අදත් ඔයාලව පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නූතන ජීවිතයේ තියෙන ලොකුම challenge එකක් ගැන. ඒ තමයි ආතතිය. ඔව් ස්ට්‍රෙස් එක ගැන. ඔයාලා දන්නවනේ. අපි හැමෝම උදේ ඇහැරුණ වෙලාවෙ ඉඳන් රෑ නිින්දට යනකම් මොකක් හරි දෙයක් ගැන ආතතියෙන් ඉන්නවා. රස්සාවේ ගැටලු ගැන, ඩෙඩ්ලයින් ගැන, ට්‍රැෆික් එකේ ඉන්න බැරි කලබලය, ගෙදර බිල් ගෙවන්නේ කොහොමද කියන බය, ඊට පස්සේ සෝෂල් මීඩියා තුල කාලය ගත කරද්දී මෙන්න මේ වගේ තැන්වල අපි ආතතියෙන් ඉන්නවා. ඒත් ඔයාලා දන්නවද ආතතිය කියන්නේ ඔයාගේ හිතේ තියෙන බරක් විතරක් කියලා. ඒ බර බිමින් තියන්න පුළුවන් ශක්තියක් ඔයාට තියෙනවා. අද මම ඔයාලට කියන්න යන්නේ නූතන ජීවිතේ ආතතිය කොහොමද හසුරවන්නේ කියලා. අපි මුලින්ම බලමු ආතතිය කියන්නේ මොකක්ද කියලා. ඒක ඔයාගේ හිතේ එන ප්‍රෙෂර් එකක්. ඒක එන්නේ ඔයාට හිතෙනවා මට මේ ඔක්කොම හැන්ඩල් කරන්න බෑ, මම ඉවරයි වගේ කියලා හිතෙනවා නම් ඒ වෙලාවට ඔයාට ආතතිය එන්න පුළුවන්. ඒත් ඇත්තටම ආතතිය කියන්නේ ඔයාට අභියෝගයක් එනකොට ඔයාගේ හිත ඒකට ලෑස්ති වෙන්න එන සිග්නල් එකක් වගේ. ඒක හොඳට හසුරුව ගත්තොත් ඒක ඔයාගේ ජීවිතේ විනාශ කරනවා වෙනුවට ඔයාව ශක්තිමත් කරනවා. ඔයාලා දන්නවද සත්ව ලෝකෙත් ආතතිය තියෙනවා කියලා? හරිම ලස්සන උදාහරණයක් තියෙනවා සීබ්‍රා ගැන. සීබ්‍රාගේ පස්සෙන් සිංහයා පන්නගෙන එනකොට සීබ්‍රාට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. හදවත ගැහෙනවා, ඒ වගේම තමයි ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ ශ්‍රාවය වෙනවා. ඒකෙන් එයාට වේගයෙන් දුවන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා. ඒත් සිංහයාගෙන් සීබ්‍රා බේරුණාට පස්සේ එයාගේ ශරීරයේ ආපහු තිබිච්ච තත්වයට පත් වෙනවා. එයා ආපහු සාමාන්‍ය විදිහට ගිහිල්ලා තනකොළ කනවා. ඒ වගේමයි සිංහයාත් සීබ්‍රාත් ඒ ගැන අය හිත ඉන්නේ නැහැ. ඒකෙන් පේනවා ආතතිය එන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න උදව් කරන්න කියලා. ඒත් අපි මිනිස්සු විදිහට මොකද කරන්නේ? සිංහයා ගියාට පස්සෙත් මොකද කරන්නේ? ආපහු ඒ ගැන හිත ඉන්නවා. ඒ කියන්නේ ආයෙම මට මේකට මුහුණ දෙන්න බැරි වේද කියලා හිත ඉන්නවා. ඉතින් අපිට සීබ්‍රාගෙන් මොනවාද ඉගෙන ගන්න පුළුවන්? ආතතිය එනවා, ඒකත් එක්ක ඒ මොහොතේ ඩීල් කරලා ඉවර වුණාට පස්සේ ඒ ගැන හිතන්නේ නැතුව ජීවිතේ එන්ජොයි කරන්න ඕනේ. ඒක තමයි ආතතිය හසුරවන එකේ මුල්ම පාඩම. දැන් මම ඔයාලට කියන්නම් ලෝකේ ප්‍රසිද්ධ චරිතයක් ගැන. ඒ තමයි එලෝන් මාක්ස්. ටෙස්ලා, ස්පේස් එක්ස් වගේ කිව්වහම අපිට මතක් වෙන්නේ එලෝන් මාක්ස් තමයි. හැබැයි යාගේ ජීවිතය ආතතියෙන් පිරිච්ච එකක්. ස්පේස් එක්ස් එකේ මුල්කාර රොකට් යවත්තින් ඒක ෆේල් වුණාම එයාට ලොකු ප්‍රෙෂර් එකක් ආවා. ඒත් එයා ආතතිය එක්ක එයාගේ කතාව ඉවර කරේ නැහැ. එයා ඒක හසුරවන්න ඉගෙන ගත්තා. එයා කරපු ලොකුම දේ තමයි ප්‍රොබ්ලම්ස් එකින් එක බ්‍රේක් ඩවුන් කරලා ඒවට විසඳුම් හෙව්ව එක. එක ඩෙඩ්ලයින් එකට එක සොලියුෂන් එකක් හොයාගෙන එයා ඒ ආතතිය තමන්ගේ ඉලක්ක වෙනුවෙන් යොදාගත්තා. ඉතින් එයා ආතතියට බය වුණා නම් අපිට මේ ලෝකේ මේ වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාලා හැමෝම සුසන්තිකා ජයසිංහ ගැන අහලා ඇති. ලංකාවේ පළමු ඔලිම්පික් පදක්කම් ලාභිනිය. ඇය 2000 අවුරුද්දේ ඔලිම්පික් එකේ මීටර් 200 ඉසව්වේ සිල්වර් මෙඩල් එක දිනපු ක්‍රීඩිකාව. ඒත් එයාගේ ජීවිතේ ආතතියෙන් පිරිච්ච එකක්. එයා ගමක ඉඳලා ඉස්සරහට ආවේ ලොකු දුෂ්කරතාවන් මැද්දේ. ආර්ථික ප්‍රශ්න, ට්‍රේනින් ෆැසිලිටිස් නැතිවීම, ඒ වගේම විවිධ චෝදනාවලට මුහුණ දෙන්නත් උනා. එයාට ඒක එක වෙලාවකට ලොකු ප්‍රෙෂර් එකක් ගෙනාවා. මට මේක බැරි වුණොත් ලංකාවේ බලාපොරොත්තු මම කඩ කරයිද කියලා එයා හිතුවා. දැන් ඔයාලට හිතෙනවා ඇති හරි. ඒත් මම මගේ ආතතිය හසුරවන්නේ කොහොමද කියලා. මම ඔයාලට ලේසි ඒ වගේ මේ දිනදා ජීවිතේට ගන්න පුළුවන් උපදෙස් ටිකක් දෙන්න. ඔයාට පුළුවන් බර බෙදලා ගන්න. ඒ කියන්නේ ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා කියලා හිතන්න. ඒක ලොකු ගලක් වගේ හිතන්න එපා. ඒක ඔයාට පොඩි ගල් විදිහට බෙදලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට රස්සාවේ ප්‍රොජෙක්ට් එකක් ගැන ආතතියක් තියෙනවා නම් ඒක එක පියවර විදිහට ලියලා ඒක එකින් එකට කරන්න පුළුවන්. ඒ වගේමයි විවේක ගන්න එක අමතක කරන්න එපා. ඔයාට ආතතියක් දැනෙන වෙලාවට විනාඩි 5ක් එළියට ගිහිල්ලා හුස්ම ගන්න, ගස්වල කොළ වැටෙන දිහා බලාගෙන ඉන්න. ඒකෙන් ඔයාගේ හිත රිලැක්ස් කරනවා. ඒ වගේමයි මයින්ඩ්ෆුල්නස් එක පාවිච්චි කරන්නත් පුළුවන්.
උදාහරණයක් විදිහට ඔයා කන්න යන කෑම එක ගැන විතරක් හිතලා බලන්න. ඒකේ රස, ටේස්ට් එක ගැන හිතන්න. ඒකෙන් ඔයාව දැන් ඒ කියන්නේ මේ මොහොතට අරගෙන එනවා. ස්ට්‍රෙස් එක ටිකක් අඩු වෙනවා. ඒ වගේමයි කාත් එක්ක හරි කතා කරන්න. ඒ කියන්නේ ඔයාට ආතතියක් දැනුණාම යාළුවෙක්ට, ෆැමිලි එකේ කෙනෙක්ට කෝල් එකක් දෙන්න. මට මෙහෙම දෙයක් දැනෙනවා කියලා කියන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ හිතේ තියෙන බරෙන් භාගයක් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ජයග්‍රහණය සමරන්න පුරුදු වෙන්න. ඔයා ආතතිය එක්ක එක දවසක් හරි ගෙවුවා නම් ඒක ජයග්‍රහණයක්. ගෙදර ගිහින් Tamanne තෑග්ගක් දෙන්න. චොක්ලට් එකක් කන්න, කැමැතිම සින්දුවක් ප්ලේ කරන්න පුළුවන්. ආතතිය කියන්නේ හරියට ඔයාගේ ජීවිතේට එන වැස්සක්, එහෙම නැත්තම් කොනාටුවක් වගේ. ඒකට බය වෙලා ගෙදරට වෙලා ඉන්න බෑ. ඒකට ඔයා කුඩයක් අරගෙන එළියට යන්න ඕනේ. ඒ කුඩේ තමයි ඔයාට මේ කියපු උපදෙස් ටික. ඉතින් මේ වගේම පුළුවන් ඔයාට ආතතිය කියන එක පරද්දලා ආතතියට මුහුණ දීලා ඒකෙන් ජයග්‍රහණයක් ලබා ගන්න. ඉතින් යාළුවනේ ඔයාලා නූතන ජීවිතයේ ආතතිය හසුරවන්න ලෑස්තිද? ඔයාට ආතතියක් දැනෙන වෙලාවට ඒකට මුහුණ දෙද්දී මේ කියපු උපදෙස් වලින් try කරලා බලන්නකෝ. ඒක ඔයාට ගොඩාක් ලොකු සහනයක් ගෙන දෙනවා. ඔයාට හිතෙයි මම මේකට ගොඩාක් ශක්තිමත් කියලා. ඔයාට ඒක කරන්න පුළුවන්. ආතතිය කියන්නේ ඔයාගේ සතුරෙක් නෙවෙයි. ඒක ඔයාගේ ගුරුවරයා වගේ. ඒකෙන් ඉගෙන ගන්න. ඒක හසුරවන්න ඉගෙන ගන්න. ඔයාලා හැමෝම ජයග්‍රාහකයෝ. ඉතින් ඔයාට හිතෙනවා නම් අද මේ ගෙනාව වීඩියෝ එක ගොඩක් වැදගත් කියලා මතක ඇතුව ලයික් කරන්න. ඒ වගේමයි තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.